ඔන්න අපි ජෙරෝමිස්ට MRT ගෙදරට යන්න හදන්නේ. මෙහෙම තමයි අපි MRT කාඩ් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍ය MRT කාඩ් එකක් පාවිච්චි කරන විදිය ගොඩක් රටවල ඉන්න අය දන්නවා. ඉතින් අපි MRT කාඩ් එකක් පාවිච්චි කරගෙන එළියට ඇවිල්ලා අපි දැන් යනවා ඇවිදගෙන සිංගප්පූර් සයන්ස් මියුසියම් එක බලන්න. අර ඈතින් පේන කණු දෙක තමයි සිංගප්පූර් සයන්ස් මියුසියම් එක. ඉතින් අපේ කට්ටිය ඇවිදගෙන යනවා. මේ ජෙරෝම් ඊස්ට් පළාත කියන්නේ හරි ලස්සන පළාතක්. ගොඩක් දේවල් දකින්න පුළුවන්. ගොඩක් දේවල් තියෙන පළාතක්. මීට අමතරව ලස්සන නවාතැන් කිහිපයක්ම මේ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් අපි අන්තිමට සයන්ස් මියුසියම් එකට ආවා. ඔන්න ඕගොල්ලන්ට අද පෙන්වන්න හදන ලස්සන ලොකේෂන් එක. අර ඈතින් පේන්නේ සයන්ස් මියුසියම් එකේ මං හිතනවා ඇතුළට අපි ගිය නිසා ප්‍රධාන මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. මේ අපි ඇතුල් වෙන තැන දකින්න ලැබෙන දර්ශන මෙතන තියෙනවා. අපේ මනසට වගේම අපිට දකින්න පහසුවෙන් සතුට වෙන්න පුළුවන් දේවල් ටිකක් පුංචි වර්ෂාපතනයකුත් තියෙනවා. එනමුත් මං හිතනවා ඇතුළට ගියාට පස්සේ අපිට ඒක බාධාවක් වෙන්නේ නැති වෙයි. මේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම බොහොම ලස්සන නවමු අත්දැකීම් ගොඩක්. අපි දන්නෙත් නැහැ තාම ඇතුලේ මොන වගේ දේවල් තියෙනවද කියලා. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට මුලින්ම දකින්න හම්බ වෙන්නේ මේ අපූර්ව නිර්මාණයක්. මේක ඇතුලේ තියෙන හැම අයිටමයක්ම ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ අපි අර සමහර දේවල් පහසු කරවන්න හදන අයිටම් වගේ මේකෙත් චක්‍රයක් තියෙනවා. මේ චක්‍රය ඇතුලේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. එකකින් එකට පහසුව සපයා ගන්න පුළුවන් අයිටම් එකක් වගේ තමයි ඉතින්. මේ තුල දකින්න හම්බෙන්නේ P6 තමයි. මොකද වේගය භාවිතා කරනවා. ඒ වගේම ධාරකයක්, ඒ වගේම චලිතය වගේ ශක්ති ප්‍රභවයන් භාවිතා කරගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වගේ නිර්මාණ ලංකාවෙන් දකින්න අඩුයි. ඉතින් මම හිතනවා මේක අද්විතීයනේ නිර්මාණයක්. මොකද මේ දේවල් අපිට ස්වාභාවිකව නිර්මාණය කරගත්ත ශක්තියක් තමයි මේ තුළ දකින්න හම්බෙන්නේ. මොකද මේ ශක්ති ප්‍රභවය මගින් බෝලය ඉහළට අරගෙන ගිහිල්ලා ඒ වගේ මේක තල්ලු වුණාට පස්සේ ගමන් කරන වේගය මගින් වෙනස් ශක්තියක් නිර්මාණය කරගෙන මේකේ ගමන් මාර්ගය සකස් කරලා තියෙනවා. ඉතින් හරි අපූර්ව නිර්මාණ. ඉතින් අපි හිමීට ඇවිදගෙන යමු බලන්න මොනවද තියෙන්නේ කියලා. මොකද මේ අපිට හිතා ගන්න බෑ මෙතන කොයි වගේ තැනක්ද මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි ඇවිදගෙන යනවා ඉස්සරහට. ඉස්සරහට ගියාට පස්සේ හම්බ වෙන එකින් එක අපි ඔයගොල්ලන්ට කියන්නම් මොනවද තියෙන්නේ මොන වගේ දේවල්ද. මේ තමයි අර අපි දැක්ක නිර්මාණය පිටුපස කොටස. එතන ටච් කරාට පස්සේ නවතම ශක්ති ප්‍රභවයක් නිර්මාණය වෙලා නැවත ගමන් මාර්ගයක් ආරම්භ කරනවා මේ බෝලේට. ඔන්න අපි සිංගප්පූර් සයන්ස් මියුසියම් එකට ඇතුල් වෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. අපි ඉස්සරහට ඇවිදගෙන යමු. ඉස්සරහා හරිම ලස්සනට මං හිතන්නේ ඇරේන්ජ් කරලා තියෙනවා. ගාඩන් එකක් තියෙනවා. මේ ගාඩන් එක ඇතුළෙත් මං හිතන්නේ විද්‍යානුකූල නොවුනත් යම් යම් ආකර්ෂණ නිර්මාණ බොහෝමයක් තියෙනවා. යම් යම් ශක්ති ප්‍රභවයන් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථානයේ අපි දකින දේවල් සියල්ලම වීඩියෝගත කරන්න අපිට බැහැ. හැබැයි ඔගොල්ලොන්ට මෙතෙන්ට ආවොත් ඒ දේවල් ඔගොල්ලොන්ගේ ඇස්වලටම දකින්න පුළුවන් අපූර්ව නිර්මාණ බොහෝමයක් මෙතන තියෙනවා. ඉතින් අපි මේට බලමු මොනවද මේ තියෙන නිර්මාණ මොනවද දකින්න පුළුවන් දේවල් වගේ කියලා. ඉතින් අපේ කට්ටිය සූදානමින් ඉන්නේ ඇතුළට යන්න. හැබැයි ඇතුළට යන්න ඉස්සර වෙලා මෙතන අපි ටිකට් එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතන ටිකට් එකක් ඩොලර් 12ක් වගේ වෙනවා වැඩිහිටියෙක්ට. ඒ වගේම මං හිතන්නේ පුංචි දරුවෙක්ට නම් ඩොලර් 8කට වගේ යන්න පුළුවන්. ඉතින් අපි යමු ටිකට් කවුන්ටර් එක ගාවට. මෙතන ටිකට් කවුන්ටර් එකට ගියන් පස්සේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි ටිකට් ගන්න හමු. මෙතන රොබෝ බබෙක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මෙයා තමයි ඇසිස්ට් කරන්නේ ටිකට් ගන්න. එයා පැත්තේ ගෑනු ළමෙක් ටිකට් ගන්න ඇසිස්ට් කරනවා වගේ මේ රොබෝ බබත් අපිට ටිකට් ගන්න ඇසිස්ට් කරනවා. මේ කොහොමද ටිකට් එකක් ගන්නෙ මොකද්ද ප්‍රොසෙස් එක කියලා. ඔන්න ඉතින් අපි ඔක්කොටම ටිකට් ගන්නවා අපේ අසිත අයියා. ඔන්න ටිකට් හැමෝටම ගත්තට පස්සේ තමයි අපිට ඇතුළට යන්න හම්බ වෙන්නේ. ඔන්න අපේ අක්ක කෙනෙක් තමයි ටිකට් ගන්න ඇසිස්ට් කරන්නේ. මේ ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඉතින් මොනව කරන්නද? අපි ලාංකිකයෝ නිසා අපිට කැප නැහැ. මේ ඉතින් ඒ අක්කගේ ලස්සන හිනාවත් බලාගෙන අපි හිමීට ඉස්සරහට යමු මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙන්න දකුණු පැත්තේ ලස්සනට තියෙනවා ගාඩන් එක මම ඉස්සෙල්ලා පෙන්නුවා. එහා පැත්තෙන් තියෙනවා තවත් වතුර
නිර්මාණ කියන වතුර භාවිතා කරලා ලස්සන නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. ඉතින් ජලජ උද්‍යානයක් වගේ තමයි නූතන ලෝකේ. ඔන්න අපිට එකත් බලාගෙන ඇතුළට යනකම් ඉවසිල්ලක් නැහැ මොනවද තියෙන්නේ කියලා. කට්ටිය හරිම පරක්කුයි. මෙන්න අපි ඇතුළට ආවා. ඔන්න ඇතුළට ආවට පස්සේ ඔන්න හෙවණැල්ල භාවිතා කරලා ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා. මෙතන බොහෝ මෙහෙම පෙන්වන්නට එහා පැත්තේ ලස්සන සමනලෙක් පේන්න ඉන්නවා. මේ බහුවිධ හැඩතල මෙන්න එක පැත්තකින් බැලුවාම පස්සේ අලියෙක් පේනවා. තවත් පැත්තකින් බැලුවහම සමනලෙක් පේනවා. මේ කම්බි භාවිතා කරලා කරන ලද අද්විතීය නිර්මාණයක්. කට්ටිය හෙවණැල්ල බලන ඔන්න අපි ඇතුළට ආවා. මේ තමයි සෙන්ටර් ප්ලේස් එක. මෙතනින් ගේට්ටු කීපයක් තියෙනවා. මේ ගේට්ටු වලින් ඇතුළට යන්න පුළුවන් අපි කැමති පැත්තට. ඔන්න මුල්ම නිර්මාණ අපිට දකින්න හම්බ වෙනවා. මේ නිර්මාණවල පුංචි පුංචි දේවල් විදිහට දකින්න තිබුණට මේ නිර්මාණ ඇතුලේ බොහෝමයක් දේවල් දකින්න අපිට පුළුවන්. ඔන්න අපි මේ මැද තියෙන ස්ථානයේ ඔලි පළවෙනි තැනට ආවා. උතර බබෙක් මේක ෆ්‍රෙෂ් කරාට පස්සේ වලාකුළු උඩට යනවා. ඔන්න අසිත වන්ලිත් ඕක ෆ්‍රෙෂ් කරලා බලපුවාම පස්සේ වලාකුළු උඩට යනවා. මේක හරි ලස්සන නිර්මාණයක්. ඉතින් අපි මේ දේවල් බලාගෙන ඉස්සරහට යද්දි මෙතන තියෙනවා විද්‍යුත් දාන නිර්මාණය කරන අපූර්ව මැෂින් එකක්. මේක ෆ්‍රෙෂ් කරාට පස්සේ උඩට විද්‍යුත් දාලා යනවා. ඒ වගේම මෙතනත් ඒ වගේම කොහොමද විදුලිය මගින් මේ වෙන්නේ? මෙතන තියෙනවා කාන්දම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කියන මැග්නටික් පවර්ස් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. මේ දේවල් මම හිතන්නේ අපිට ඇස් වලින් දැකලම තමයි මේක විඳ ගන්න පුළුවන් කොහොමද මේක දැක්කහම අපිට ලැබෙන ෆීල් එක කියලා. ඊට පස්සේ අපි යනවා අපූර්ව කාමරයක් තියෙනවා. මේ කාමරය ඇතුළට යද්දිම ඉස්සරහම තියෙන බොහොම ලස්සන නිර්මාණයක්. විදුලිය මගින් තමයි හැමදේම නිර්මාණය වෙන්නේ. ඇතුළ හරියටම පේන්නේ නැහැ අපිට. මේ ඇතුලේ පේනවා හරියට ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය වගේ. මෙතන මං හිතන්නේ ගොඩක් කට්ටිය ආකර්ෂණීය වෙන තැන. අපි ඇතුළට ගිහලා මොනවද තියෙන්නේ කියලා. අපි ඇතුළට ආවා. ඇතුළේ ආවට පස්සේ මේ වීදුරු මගින් කොහොමද කෙනෙක්ව මායාවකට අහු කරන්නේ කියලා පේනවා. ඇත්තටම අපිට මෙතන ගැඹුරට වගේ පේන්නට මෙතන ඉස්සරහින් වීදුරුවක් තියෙන්නේ. මේකට බොහොම යටට වගේ පේනවා. හැබැයි ඇත්තටම මෙහෙම නැහැ. ඒ නිසා මේ අපි මායාවලට හිතරම අහු වෙන නිසා අපි රැවටෙන්නේ නැතුව යන්න ඕනේ ඉස්සරහට. අපි බලමු ඉස්සරහට ඇතුළට ගියට පස්සේ ඔන්න අපි කාමරේට ඇතුළු වෙනවා. අපිට ඇතුළට එන්න කලින් ස්පොන්ජ් එකක් දුන්නා. කොහෙවත් හැප්පෙන්නේ නැතුව යන්න බලන්න. ඔන්න අපි ඇතුළට යද්දී අපිට පේනවා ගොඩාක් දුර දර්ශනයක්. හැබැයි ඇත්තටම මෙහෙම නැහැ. මේ ළඟ ළඟ තමයි දේවල් තියෙන්නේ. අපි මේ වීදුරුවක වදී කියලා අපි ඉස්සරහට යමු. ඔන්න අසිතමල් හෙට මෙහෙට වැනෙනවා. හැබැයි හොයාගන්න බෑ. කඩු ශිල්ප තමයි. අපි යමු ඉස්සරහට. කොහේ හරි ගිහලා වීදුරුවක හැප්පෙනකන් දාන්නේ නැහැ. අන්න වීදුරුවක හැප්පුණා කියද්දිම අපි යමු ඉස්සරහට. ඔන්න අපිට හරියටම මෙහෙම මුකුත් නැතුව ගියා නම් දෙයියේ මේ කියලා කොහේ හරි හොඳට හැප්පෙන්න පුළුවන්. ඔන්න චූටි බබෙකුයි අම්ම කෙනෙකුයි අපිත් එක්ක එකතු වුණා. කට්ටියම යමුකෝ බලන්න මොකද්ද වෙන්නේ කියලා. හැම පැත්තෙම තියෙන්නේ වීදුරුව වගේ තමයි. එකම දර්ශනයේ සිය ගාණක් මෙහෙමවි පේනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හැබැයි ඇත්තට මේක මායාවක්. ඒ ළඟම වීදුරුවක් තියෙනවා. අපි මේක පුංචි කාලේ අර වීදුරු තුනක් එකතු කරලා දර්ශනය බලනවා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ඒතර ඉතින් මම කොහේ හරි හැප්පෙයි කියලා බයෙන් තමයි ඇවිදගෙන යන්නේ. කොහෙද හැප්පුවොත් එම කාට කියන්නේ. අම්මා හිතුවයි නම් කොහේ හරි යනවා. ඔන්න අපේ කට්ටිය ඉන්නවා. උදිත අයියා ආසිත මල්ලි. තාම හොයාගන්න බෑ. ඔන්න අපි සෙන්ටර් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනොත් එළියට යන්න තව තැන් තියෙනවා. අපි බලමු කොහෙට හරි ඇවිදගෙන යන්න. මේ අම්මයි දුවයිත් ඇවිල්ලා අපිත් එක්කම එකතු වෙලා ඉන්නවා. හරි. අපි බලමු තවත් පාරක් තියෙනවා. මේ පැත්තට ඇවිදගෙන ගිහින් බලමු. අන්න දොරක් තියෙනවා. අපි දොරෙන් එළියට යනවාද කියලා තාම තීරණය කළේ නැහැ. හැබැයි මේක ඇතුලේ තව ඉන්න පුළුවන් නම් හරි ආතල් ප්ලේස් එකක්. හරි. දැන් මං හිතන්නේ මට මෙතන හිටිය හොඳටම ඇති වගේ. අපි එළියට ගිහලා බලමු තවත් දේවල් ඇති. මෙතන කාමරයක් තියෙනවා. එතන තියෙන දේවල් හරියම වෙනස්. ඒක ඇතුලේ අපි ලිරෙක් ඉන්නවා. ඒකට ගිහිල්ලා බලන්න බෑනේ ඉතින්. ඒකත් මායාවක්ද දන්නේ නැහැ. හැමතැනම මොකද රැවටීම් තමයි. අපි හැම වෙලාවෙම රැවටෙන එකනේ කරන්නේ. මෙතනින් එළියට ගිහිල්ලා බලුවාම පස්සේ කොහොමද 3D ආර්ට් එක නිර්මාණය කරන්නේ? ඒක ඩබල් ට්‍රිබල් වෙලා පේනවා. අන්න අපේ ඉවරයක් තියෙනවා. උදිත අයියා වීඩියෝ කරනවා. අසිතමල්ලි ඩබල් ට්‍රිබල් වෙලා හිටගෙන යනවා මෙහෙට එන්න මම ඔය ඉන්නේ මං තාම. මොකද මාව නොදෙන්න තරමට හොඳයි.
කඩු ෆයිට් එකක් කරන්න බෑ මෙතන. කවන්නේ ඉන්ලීගල් කේස් එකක් දාගෙන ඉරේ යන්න කලින් අපි එළියට යනවා. මෙතෙන් ආවට පස්සේ මෙන්න වතුර වගේ කරන අපූර්ව නිර්මාණයක් තියෙනවා. ඔන්න ඒකත් ආර්ට් එකක් වගේ තමයි. පොඩි පොඩි දේවල් අපි නම් මේවා පුංචි කාලේ කරලා තියෙනවා. මේ සබන් බෝල් බුම්බනවා වගේ වැඩක් තමයි මේකත්. ඒකත් ඒ වුණා අතපත ගලා ඉන්න අතරේ අපි යංගෝ ඉස්සරහට. කවුද බොලේ මේ? හිතා ගන්න බැරි දේවල්. ලස්සන අක්ක කෙනෙකුට නම් ඉගෙන මේ තමයි ඉන්නේ නම්. කරකවනවා, එහිට වෙනවා, මෙහිට වෙනවා. අපි එළියට යන්න වෙලාව ඇවිල්ලා. හරි කවන්න අපි එළියට යන්කෝ. මෙතනින් ගියාට පස්සේ මේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේ තමයි ලෝකේ නිර්මාණය මම හිතන විදියට. මේ තියෙන්නේ මුහුද ඊට පස්සේ කොහොමද ගිනිකඳු ඒ යුගය පහු කරගෙන අනූතන ලෝකේ දක්වා ගොඩනැගෙන්න. මිනිසා මුහුදෙන් පටන් අරගෙන තමයි මිනිසා විතරක් නෙමෙයි ලෝකේ ප්‍රභවය පටන් ගන්නේ මුහුදෙන්. එහෙම පටන් අරගෙන ගොඩබිම තරණය කළා ඒ යුගය පහු කරලා කාර්මික යුගයට ඇවිල්ලා පොළව ජය අරගෙන පොළව ජයගත්ත මිනිස්සයා අහසත් ජයගෙන මේ වෙනකොට වෙනත් ලෝකයන් වලට යන තත්ත්වයට ලෝකයේ දිනුලා ඉවරයි. මේ තමයි අපිට සාම්ප්‍රදායිකව දකින්න හම්බ වෙන අපි දන්න ලෝකයේ කොහොමද ගොඩ නැගුණේ ලෝකෙ මොනවද අපිට දකින්න ලැබෙන කියන අපූර්ව නිර්මාණය තමයි මේක මේ දකින්න හම්බෙන්නේ. මේක අද්විතීය නිර්මාණයක් අපිට බොහොම සරලව පෙන්වන්නට මේ තුල කියලා දෙන පාඩම ඒ වගේම මේක ඇතුලේ තියෙන කතන්දරේ මේ නිර්මාණය කරන්න කොච්චර මහන්සි වෙනවද කියලා අපිට හරියටම කියන්නත් අමාරුයි. ඉතින් අපි එළියට
මං හිතන්නේ අපි අර මුලින් ඉගෙන ගත්තා වගේම පාඩම් ටිකක් මෙතනදී දකින්න පුළුවන්. අපි මෙතෙන්ට මෙන්න බලන්න විද්‍යුත් ශක්තිය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එහා පැත්තේ අක්කේගොල්ලෝ බලනවා. අපි චුට්ටක් බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතෙන්ට ආලෝක කදම්බයක් එල්ල කරනවා. මේ ආලෝක කදම්බය අපි එල්ල කරනවා කොහෙටද? බලමු කොහෙටද මේක එල්ල වෙන්නේ කියලා. හරි. මෙතන සෝලාර් පැනල් එකක් තියෙනවා. අපි ඒක සෝලාර් පැනල් එකට එල්ල කරන්න මේක හරි අමාරු වැඩක් ඈ. ආසිතවල්ලේ අන්නර කොහෙද ගිහිල්ලා මෙන්න වැඩක් මං හොයාගත්තා. සෝලාර් පැනල් එකට ගෙවුවන් පස්සේ අර ෆෑන් එක කරකිනවා. දැක්ක නේද? විද්‍යුත් ශක්තිය නිර්මාණය කරගන්න පුළුවන් විදිහ. මෙතන මේ නංගි බබෙක් තවත් එකක් මොකක් හරි බලබල ඉන්නවා. ඔකත් බලාගෙන අපි යන්කො පිටුපස්සට. මෙන්න තියෙනවා නේචර් එන්ට්‍රි කියලා. මෙතන තියෙන්නේ මං හිතන්නේ පරිසරයේ සැකැස්ම පරිසරය කොහොමද අපිට විද්‍යුලිය සපයන්නේ. මේ කාබනික සම්පත් භාවිතා කරනවා. ඒ වගේම khනිජ සම්පත් මේ හැම දෙයකින්ම අපිට විදුලිය ලබා ගන්න පුළුවන්. අපි දන්නවනේ. ඔය පුංචි කාලේ අපි ඉගෙන ගත්තනේ. ඒ වගේ කොහොමද මේ විදුලි නිර්මාණය කරගන්නේ කියන එක තමයි ඉගෙන ගන්නේ. අන්න මෙන්න මෙතන ලොකු පණුවෙක් ඉන්නවා. මේ ඉකෝ ගාඩන් එක ඇතුලේ මං හිතන්නේ ස්වභාවික පරිසරය තමයි ගොඩනංවල තියෙන්නේ. මේ තැනට අපි කලින් ගිහිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ අපේ YouTube channel එකේ පරණ වීඩියෝ එක දැක්කොත් මෙතන තියෙනවා චයිනීස් ගාඩන් වල වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න හුළඟමගේ බෝලයක් උඩ යවනවා. අසිත මාලේට බෝල උඩ දාන්න තිරන වෙන මුකුත් ඕනේ. හරි. ඔන්න අපි එළියට මාව අන්තිමට මෙතනක් තියෙනවා ගොඩක් දේවල්. ඔන්න do not seat කියලා කරන ඉඳ ගන්න හැබැයි එපා. කොහොමද අපි මොනවා හරි දෙයක් දි รา පත් වෙන්න දැම්මහම ඒක දි รา පත් වෙන්නේ. මෙතන ලස්සනයි. මම හිතලා ගොඩක් දේවල් මෙතන දකින්න පුළුවන් කියලා. අපි ඇවිදගෙන යන්කෝ ඉස්සරහට. මේ තියෙන DNA එක. අපේ ශරීරය ඇතුලේ තියෙන DNA ලොකුවට පොඩියට තිබුණාට මෙන්න මෙහෙම තමයි ලොකුවට DNA එකක් තියෙන්නේ. මම හිතන්නේ මේ ආවට තියෙන්නේ ලැබ් එකක්. මොකද මේක ඇතුලේ ගොඩක් ළමයි හිටියට අපිට ඇතුළට එන්න බෑ. මේකට ඇතුල් වෙන්න නම් විශේෂ අවසරයක් ඕනි. අපි ඊට පස්සේ ආවා. මේ තියෙන්නේ මෙඩිටේටිං රූම් එකක්. මේක ඇතුලේ ශබ්ද මගින් එහෙම නැත්නම් මියුසික් මගින් අපිට අපේ සිත කන්ට්‍රෝල් කරගන්න, මයින්ඩ් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දේවල් තියෙනවා. මෙන්න ඒ ඇස්සේ අපි එළියට ආවා. හදිස්සියෙන් මෙන්න බබෙක්කා රොබෝ කෙනෙක් අරගෙන මට ෂූට් කරන්න තමයි මේ ගෑනු ළමයා හදන්නේ. ඒක ලස්සන උපකරණයක් කියලා කියන්නත් පුළුවන්. යුද ටැංකියක් තමයි. මේ යුද ටැංකිය හදලා තියෙන්නේ මං හිතන්නේ මේ ඉන්ස්ටිටියුට් එකක් මගින් හෝ එහෙම නැත්නම් මේ සිංගප්පූර් සයන්ස් මියුසියම් එකේ නිර්මාණයක් වෙන්නත් පුළුවන්. මේකට අපි අහන ඕනම දෙයකට ඉක්මනින් උත්තර දෙන්න පුළුවන්. මේක කියන්නේ නූතන ලෝකයේ ජය ගන්න ඉස්සරහට මම හිතනවා මේකා කියන්නේ ගුරුවරයෙක් වේවි. මේකා කියන්නේ පරේක්ෂකයෙක් වේවි. මම හිතනවා මේ තමයි AI වල දියුණුවේ කෙලවර. Especially technology and education and politicians.
Sri Lanka is making strides in technology and education, aiming to become a digital hub in South Asia with initiatives to improve digital literacy. The political scene is dynamic, with ongoing ඔන්න ඔහොම තමයි efforts ඉතින් අපි towards මේකත් එක්ක stability and කතා කරේ. economic progress. අපි What අදට specifics are මං you හිතනවා interested සිංගප්පූර් in සයන්ස් diving into? මියුසියම් එකේ Yeah, වීඩියෝ එක yeah. අවසන් කරනවා. I think අපි thank අලුත් you දවසක and අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. සුබ දවසක් ඔබට.